ඉතින් අපේ රටේ මල ක්‍රීඩාව මේ වෙද්දී හොඳම පීක් එකක ඉන්නවා කියලා කියන්න පුළුවන්. හොඳම මීට් එකක් තිබුණා අගෝස්තු 18, 19, 20. දියගම මහින්ද රාජපක්ෂ ස්ටේඩියම් එකේ. ඉතින් මේ ක්‍රීඩා පිටියේ ගොඩක් හොඳට තරඟ කරන්න පුළුවන් මල් ක්‍රීඩකයින්ට. මොකද කාපට් එකක් තියෙන්නේ. හොඳ දුවන්න පුළුවන්. ඉතින් 60 වන යුද හමුදා මල් ක්‍රීඩා තරඟාවලිය පැවැත්වුණා. මම අර කිව්වේ එකේ අගෝස්තු 18, 19, 20 කියන දිනවලදී. කියන්නේ මේ මාසේ. ඉතින් මෙහිදී විශේෂම දේ තමයි නව තරඟ වාර්තා 11ක් පිහිටවන්න පුළුවන් වුණා. ඒ කියන්නේ අලුත් කරන්න. ඒ කියන්නේ ආමි ඇත්ලටික් චැම්පියන්ෂිප් රෙකෝඩ්ස් 11ක් බ්‍රේක් වුණා. මෙතනදී නව ජාතික තරඟ වාර්තාවක්ද අලුත් කරන්න හැකි වුණා රිටිපැනීමේ ඉසව්වෙන් ක්‍රීඩකයෙක්. ඉතින් එතකොට තරඟ වාර්තා 11ක් කියලා කියන්නේ මේ මීට් එක සැහැණ හොඳ තත්ත්වයක තිබිලා තියෙනවා කියන එක තමයි අපිට කියන්න පුළුවන්. ක්‍රීඩාව ගැන දන්න කට්ටිය දන්නවා තරඟ වාර්තාවක් අලුත් කරන්න ක්‍රීඩකයෙක් කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. අපි දන්නවා වෘත්තීමය වශයෙන් ක්‍රීඩකයෝ අද අපේ රටේ බොහෝ වෙලාවට විවිධ ආයතනවල තරඟ කරනවා. නමුත් ආමි එක, එයා ෆෝස්, ඒ වගේම නේවි මේ ආයතන තුනත් එක්ක සම්බන්ධ වෙලා තමයි අද බොහෝ ක්‍රීඩකයෝ මේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඒ ආයතන හරහා වැටුපක් ලබමින් තමයි වෘත්තීය වශයෙන් තමන්ගේ ක්‍රීඩාවේ නියැලෙන්නේ. ඒ කියන්නේ අපේ රට ජයග්‍රහණ අරන් දෙන්න මේගොල්ලෝ මහන්සි වෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ වැටුපක් ලබා දෙන්නේ මේ ආයතන තුන විසින්. ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකා රජය තමයි. එතකොට මෙතනදිත් යුද හමුදාව අපි විශේෂ වෙනවා. මොකද හේතුව ආමියකට තමයි වැඩිපුරම ක්‍රීඩකයින් අද ක්‍රීඩා කරන්න වෘත්තීය වශයෙන් බැඳිලා. ඉතින් මේ 60 වන යුද හමුදා මල්ග තරඟාවලිය ගොඩක් උත්සාහකාරයෙන් හරි ලස්සනට තරඟාවලිය සාර්ථකව නිම වුණා. ඉතින් දින තුනක් පුරාවටම ඉතින් අපි කතා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ රෙකෝඩ්ස් 11ක් ගියේ මොකද්ද? ඒ වගේම ජාතික තරඟ වාර්තාව අලුත් වුණේ රිටිපැනීමේ සව්වෙන්. ඒ වගේම මේ ආමි චැම්පියන්ෂිප් එකේ කවුද චැම්පියන්ස්ලා වුණේ? ඒ වගේම රනර්ස් අප් එක. ඉතින් මේ වගේ අපි විස්තර කතා කරන්න ඕනේ සරලව සහ කෙටියෙන්. ඔගොල්ලෝ ක්‍රීඩාවට ආදරය කරනවා නම්, ක්‍රීඩාව හොයනවා බලනවා නම්, ක්‍රීඩාවේ යෙදෙනවා නම් ක්‍රීඩාලි ස්පෝර්ටි කියන්නේ හොඳම නවාතැන කියලා මම කියන්න කැමතියි. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න අපිත් එක්ක. එතකොට තමයි අපි වීඩියෝ එකක් දාපුවම ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. bell icon එක click කරන්න. ඒ වගේම share කරන්න. වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට දැනගන්න හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් share කරන්න, like කරන්න. අපි එහෙනම් බලමු 60 වන යුද හමුදා මල්ල ක්‍රීඩා තරඟාවලියේ සුවිශේෂී සටහන් මොනවද කියලා විස්තරාත්මකව. අපි කතා කරන්නේ 60 වන යුද හමුදා මල්ල ක්‍රීඩා තරඟාවලිය ගැන. මම මුලින්ම මතක් කරන්න ඕනේ අපි ගත්තොත් මේ තරඟාවලිය සඳහා මේ අපි දන්නා බලකායවල. ඒ කියන්නේ යුද හමුදා විතරේ බලකායවල ඉන්නවා. ඒතකොට මෙතනදී බලකායවල් 24ක්. ඔයගොල්ලෝ මේ දකිනවා වගේ යුද හමුදා බලකායවල් 24ක් තරඟ වදිනවා. ඒ යටතේ ක්‍රීඩකයෝ මගේ එකයි 100 ගාණක් ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේ දකින බලකායවල ඔක්කොම ටික මෙතන ඇතුළත් වෙනවා. ඉතින් අපි මතක් කරන්න ඕනේ ජුපුන් අබේකෝන්න. මොකද ඔහුගේ පාසල් දිවියේ පසුව වෘත්තීය වශයෙන් අපේ රට නියෝජනය කරලා ක්‍රීඩා කරන්න ඔහු පටන් ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවත් එක්ක එකතු වෙලා තමයි. එතනදී ඔහු බැඳුනේ ශ්‍රී ලංකා විදුලි හා ඉංජිනේරු රෙජිමේන්තුව. ඉතින් මේ ඒ කියන්නේ ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් මෙකැනිකල් ඉංජිනියර්ස්. ඉතින් මෙන්න මේ බලකායත් එක්ක තමයි ඔහු එකතු වුනේ. ඔහු තරඟ වැදුනේ. ඔහු තරඟ කරේ මේගොල්ලොත් එක්ක ඉඳලා. ඉතින් විශේෂම දේ තමයි මම මේක බලකාය මතක් කරේ මොකද ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. අපි මුලින්ම බලමු මේ පොයින්ට්ස් ටේබල් එක 60 වෙනි යුද හමුදා මල්ග තරඟාවලියේදී කවුද චැම්පියන්ස්ලා ඒ වගේම රනර්ස්ලා වුණේ කියලා ගොඩක් දක්ෂ ඒ වගේම මේ ජයග්‍රාහී තරඟකරුවන් ඒ වගේම ක්‍රීඩකයන් ඉන්නේ මේ SLEME එකේ තමයි. ඉතින් ඔවුන් තව මෙවරත් මම හිතන්නේ ගිය වරත් මෙවරත් ඔවුන් තමයි පොයින්ට්ස් 272ක් ලබාගෙන චැම්පියන්ස්ලා වුණා. ඉතින් මේ වෙද්දි ශ්‍රී ලංකාවේ වේගත් ක්‍රීඩකයන යෝධසිංහ ඔහුත් නියෝජනය කරන්නේ SLEM එක තමයි. ඉතින් මම හිතන්නේ මොකක් හරි හේතුවක් ඇති. ඒ හේතුව මම හරියටම කියන්න දන්නේ නැහැ. ඉතින් එතකොට දෙවෙනි ස්ථානය ලබා ගත්තා SLA ලකුණු 198ක්. ඒ වගේම තුන්වෙනි ස්ථානයේ පිළිවෙලින් SLA SC 164ක්. ඔයගොල්ලෝ දැන් පේනවා පොයින්ට්ස් ටේබල් එක. ඔයගොල්ලන්ට බලා ගන්න තියෙන්නේ මේ පොයින්ට්ස් ටේබල් එක. ඒ වගේම අපි කතා කරොත් ගැහැණු වංශය කියන්නේ වුමන්ස්ලා කතා කරොත් එතනදී SLAWC කියන කට්ටිය තමයි ලකුණු 257ක් ලබාගෙන චැම්පියන්ෂිප් එක උනේ. එතකොට රනර්ස් අප් එක SLASC ලකුණු 212ක් පිළිවෙලින් ඔයගලන්ට පේනවා. ඉතින් මේ තරඟ වාර්තා 11ක් ඇතුලේ ජාතික වාර්තාවක් තියෙනවා. පිටිපැනීමේ ඉසව්වෙන්
ත්‍රිටිපැණීමේ ඉසාව ගොඩක් ජනප්‍රිය මේ දවස්වල මොන්ඩෝ ඩුප්ලන්ටිස් හින්දා. ඒ කියන්නේ මොකද ඔහුගේම තරඟ වාර්තාව නැවත අලුත් කරමින් ඉතින් මේ වගේ මේ සර්ජියෝ තමයි කලින් මේ තැන හිටියේ. අපි ඒක වෙන වීඩියෝ එකකින් කතා කරමු. රැඳිලා ඉන්න අපිත් එක්ක දිගටම ඩුප්ලන්ටිස් ඒ කියන්නේ මේ ත්‍රිටිපැණීමේ ඉසාවෙන් අද ගොඩක් ජනප්‍රිය වෙලා ප්‍රසිද්ධ වෙලා තියෙනවා මේ ක්‍රීඩාව. අපි ඉගෙන වෙනම කතා කරන්න ඕන මාතෘකාව. ඉතින් අද අපි කතා කරන්නේ මේ ශ්‍රී ලංකාව වාර්තා අලුත් කර ත්‍රිටිපැණීමේ ඉසාවේ මේ ක්‍රීඩකයා ගැන, මේ ශූරයා ගැන. ඔහු මං කවගේ රෙජිමන්ට් එක SLEME තමයි. ඒ පූවිතරන් කියන මේ පුද්ගලයා තමයි මෙතනදී මේ මීටර් 5.1.7ක තිබ්බ කලින් රෙකෝඩ් එක මීටර් 5.1.8කට අලුත් කරා. ඉතින් එහෙම බලද්දී අපේ ඉතින් අපි අගයන්න ඕනේ. හැබැයි ඉතින් වර්ල්ඩ් ලීඩ් එකේ මීටර් 6.2.4ක් කියන උසකින් තමයි මේ වෙද්දි ඩුප්ලටිස් ඉන්නේ. ඉතින් ලේසි නෑ. තව මීටරයක්ම වැඩිපුර පයින්න ඕනේ. අපි ඒ වර්ල්ඩ් ලීඩ් එකට යනවා නම් කමන්නේ. අපි ජයග්‍රහයි උණුසුම් සුප්පැතිමත් එක්කම අපි ප්‍රාර්ථනා කරමු ඔහුටත් ඒ තැනට යන්න ලැබේවා හැකි වේවා කියලා. ඉතින් රිටිපැණි මිසව ගොඩක් විශේෂ වුණා මේ හේතුවත් එක්ක. එතනදී අපි අනිත් තරග වාර්තා 11 ගැන කතා කරද්දී ඔයගොල්ලන්ට දැන් පේනවා මෙන්න මේ වගේ තමයි තරග වාර්තා 11 ඇතුළත් උනේ. එතනදී යෝධසිංහ සමත් වුණා ආපහු මීටර් 100 ඉසව්වෙන් ඔහුගේ තරග වාර්තාව අලුත් කරන්න. ඒ කියන්නේ යුද හමුදා තරග වාර්තාව අලුත් කරන්න. ඔහුත් SLEME විශේෂ කරුණක්. ඉතින් ඒ රෙජිමන්ට් එකේමයි. ඉතින් හොඳ ටයිමින් එකක් කියන්න පුළුවන්. ඉතින් යෝසිංහ කන්සිස්ටන්සි ඉන්නවා. ඒ කියන්නේ ඔහු ඒකාකාරීව හැම විදිහම මේ තප්පර 10.3 තප්පර 10.4 කියන එකේ ඉන්නවා. අර 10.5 ගොඩට යන්නේ නැතුව මොහු 10.2 ගානට එනවා දින්නවා නම් තව අවුරුදු දෙකක් ගියොත් ඉතින් අපි බලාපොරොත්තු තියාගමු යෝසිංහ දෙයක් කරන්න හැකි වේවා කියලා. ඉතින් මේ වෙද්දි හොඳ පීක් එකක ඉන්නවා යෝධසිංහ අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. අපි දැක්ක දැන් තරඟ වාර්තා අලුත් කරමින් ඒ වගේම තරඟ ජයග්‍රහණය කරමින් හොඳ මානසිකත්වයක ජයග්‍රහයි මානසිකත්වයක ඉන්න යෝසිංහ අපි ඒක අනිවාර්යෙන් අගයන්න ඕනේ. ඒ වගේම මීට 800 ඉසව්වෙන් තර්ෂුගේ සහෝදරයා ඉතින් කරුණාරත්න හැකි වුණා ඔහුට ඇත්තටම හොඳයි. මොකද ඔහුත් හොඳ පීක් එකකින් අපි දැක්ක දැන් මේ වෙද්දි නැෂනල් රෙකෝඩ් නැෂනල් මීට් එකේ ඒ වගේම දැන් ඔහු තරග වාර්තාවක් අලුත් කරලා තිනවා ආමි මීට් එකේ එතනදී එතනදී විනාඩියයි තප්පර 48.8ක කාලයක් වාර්තා කරා. ඉතින් කලින් තිබුණේ 1.49 දැන් 48ට අරන් ඉවරලා ඔහු තරග වාර්තාවක් එක්ක ඉතින් හොඳ පීක් එකකින් ඉන්නවා කියන්න පුළුවන් කරුණාරත්න. ඉතින් තරුෂි වගේම මේ ඇවිල්ලා ක්‍රීඩා පවුලකින් බිහිවන තරු තමයි මේ. අපි අනිවාර්යයෙන් අගය කරන්න ඕන කට්ටිය. ඊළඟට මේ 400 මීටර් හර්ඩල්ස් එක. ඉතින් මේ හර්ඩල්ස් වගේ ඉවෙන්ට් එකකින් මේ වගේ රෙකෝඩ් බ්‍රේක් කරනවා කියන්නේ ගොඩක් හොඳයි. මගේ නම් අදහස. තප්පර 51.37ක් කලින් තිබුණු තරඟ වාර්තාව තප්පර 51.36ක තරඟ වාර්තාවක් අලුත් කරන්න පුළුවන් වුණා. රත්නසේන ඉතින් රත්නසේන ALAT රත්නසේන ඉතින් ඔහුත් SLEME එකේ තමයි ඉන්නේ. ඉතින් මේ රෙජිමන්ට් එකේ ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් තරඟ වාර්තා අලුත් කරනවා. ඒ වගේම බොහෝ දෙනෙක් ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ ඉතින් අපි කතා කරා පෝල් වලට එක. ඒ කියන්නේ රිටිපැණි මිෂාව ඔහු ඉන්නෙත් SLEME රෙජිමන්ට් එකේමයි ඔහු ඉන්නේ. තරඟ මීටර් 5.1.8ක තරඟ වාර්තාවක්. ඒ වගේම සුමේද රණසිංහ මේ වෙද්දි වර්ල්ඩ් චැම්පියන්ෂිප් සිලෙක්ට් ලා ඉන්න අපේ දෙවෙනි ෂූරයා තමයි ඒ. අපේ රුමේෂ් තරංගත් එක්ක රුමේෂ් තරංගේ කලින් වීඩියෝ බලන්න නැත්නම් ඔයගොල්ලන්ට මෙතනින් බලන්න පුළුවන්. ටැග් එක තියෙනවා. I think link එක තියෙනවා description එකේ බලන්න පුළුවන්. රුමේෂ් තරංග ගැන අපි වීඩියෝ එකක් කරා. අගය කරන්න ඕන කෙනා අගය කළ යුතුයි. නැත්තම් වැඩක් නැහැ. මේ අවස්ථාවේදී ඉතින් මේ රුමේෂ් රණසිංහ ගැන වීඩියෝ එකක් ඉස්සරහට එන්න තියෙනවා. ඒකත් බලාගෙන ඉන්න. ඉතින් ලොකු කතන්දරයක් මේ හැමෝටම පිටිපස්ස ලොකු කතන්දරයක් තියෙනවා. මේ දේවල් වලට ලේසි නෑ මේ දේවල් කරන්න මේ තැනට එන්න. ඉතින් රණසිංහ ඒ කියන්නේ සුමේද රණසිංහත් SLEME තමයි නියෝජනය කරන්නේ. මීට 79.49ක දක්ෂතාවයක කලින් තිබුණේ 79.1.2. ඉතින් ඔහුට හැකි වුණා ඒ තරඟ වාර්තාව අලුත් කරන්න. ඔයගොල්ලෝ අහලා තියෙනවා දසපෑම. දසපෑම කියලා කියන්නේ මේ තරඟ ඉසව්ව ලේසි දෙයක් නෙමෙයි. මොකද මේක ඇතුලේ ඒ කියන්නේ අපි කියනවා ඩෙකත්ලන් කියලා. එතකොට මේ ඩෙකත්ලන් කියන මේ තරඟ ඉසව්ව ඇතුලේ දසපෑම කියන ඉසව්ව ඇතුලේ ඉසව් 10ක් තරඟ කරන්න ඕන. එතකොට මෙතනදී රෙකෝඩ් එක අලුත් වෙලා තියෙනවා. මොකද මෙතනදී එන්නේ පොයින්ට්ස් ටේබල් එක තමයි තියෙන්නේ. කලින් පොයින්ට්ස් තිබුණා 7012ක් මේ වෙලාවේ 7044ක්. ඒ කියන්නේ එයා ඒ ඉසව් 10 සහභාගී වෙලා ලබන ජයග්‍රහණයට දෙනවා වෙනම පොයින්ට්ස්. ඒ පොයින්ට්ස් වල එකතුවෙන් අවසාන එකතුව තමයි මෙතනදී මේ වෙලා තියෙන්නේ. කියන්නේ එතනදී එක රෙකෝඩ් එකක් විදිහට සැලකෙනවා. ඉතින් මෙතන සමත් වෙලා තියෙනවා ඒත් SLEME එකේ තමයි. ඉතින් මම හිතන්නේ සෑහෙන හොඳ දෙයක්. මේ වගේ තරඟ වාර්තාව එතනදී අසාන් MIM තමයි ඔහුගේ නම සඳහන් වෙන මේ විදිහට. ඉතින් මම හිතන්නේ ගොඩක් ජනප්‍රිය පුද්ගලයෙක් නෙමේ. අපිට ඉන්නවා 400 මීටර්ස් එකේ ඔන්න නදීෂා රාමනායක හැටි වෙලා තියෙනවා අපහු රෙකෝඩ් එක බ්‍රේක් කරන්න 400 එකේ ගර්ල්ස් ලගේ. ඉතින් එතනදී තප්පර 52.86ක තරඟ වාර්තාව 53.22ක් තිබුණු තරඟ කලින් වාර්තාව.
දනිෂ රාමනායක පීක් එකේ ඉන්නවා කියන එක අපි දන්නවා කොහොමද මේ විදිහට ගොඩක් තරඟ වලට මුහුණ දීලා ගොඩක් කම්පිටිෂන් කරලා වෙලා හොඳට කම්පීට් කරලා තියෙනවා. ඉතින් ඊළඟට දුරපැනීමේ ඉසව්වත් ගැහැණු අංශයෙන් ඒ කියන්නේ කාන්තාංශයෙන් ඉතින් ඔන්න පුළුවන් වෙලා තියෙන තරඟ වාර්තාව අලුත් කරන්න තප්පර 6.1.4ක තිබ්බ කලින් වාර්තාව තප්පර 6.2.0කට අලුත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. HRDS රණස්ගල්ල තමයි ඇය SLA SC කියන රෙජිමන්ට් එක තමයි නියෝජනය කරන්නේ. ඊළඟට මීටර් 104 තරඟ වාර්තාව අලුත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් කාන්තාංශයේ මේ තරඟ වාර්තාව අලුත් වෙනවා කියන්නේ හොඳ පීක් එකේ ඉන්නවා කියන එක තමයි SLSC කියන රෙජිමන්ට් එකේ තමයි මීටර් 100 තරඟ වාර්තාව. එතනදී ඉන්නවා සෆියා ඉන්නවා මුතුකුමාරන සත්සරණි සිල්වා. ඉතින් අමාෂාදි සිල්වා තමයි මේ ගේම ලයින් එක ගහන්නේ. ඉතින් සිල්වා ඉන්න අමාෂා ඉන්න හොඳ ෆෝම් එකේ. ඉතින් ඇයට මීටර් 100 වාර්තාවේ තරඟ වාර්තාව අලුත් කරන්න බැරි වුණාට මීටර් 104 ඉසව්වි තරඟ වාර්තාව අලුත් කරන්න පුළුවන් වෙලා තියෙනවා අමාෂාට. ඉතින් ගොඩක් හොඳයි. තප්පර 46.8ක තමයි කාලයක් තියෙන්නේ. කලින් තිබුණේ තප්පර 46.2.7ක්. ඉතින් සෑහෙන හොඳ කාලයක් වාර්තා කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මීටර් 804 තරඟ ඉසව්ව තප්පර කලින් තිබුණ 9.2.0ක් මේක 9.05කට සෑහෙන ලොකු ටයිම් එකක්. ඒ කියන්නේ තප්පර 15ක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී SLAC කියන රෙජිමන්ට් එක තමයි නියෝජනය කරන්නේ. එතනින් උත්තරා සමරකෝන් සෙව්වන්දි ඒ වගේම ලක්ෂානි ඔවුන් තමයි මෙතන තරඟ වාර්තාව අලුත් කරලා තියෙන්නේ. ඒ වගේම මීටර් 1504 ඉතින් මීටර් 1504 දී කලින් තරඟ වාර්තාව විනාඩි 19යි තප්පර 33.19ක් මෙතනදී විනාඩි 19යි තප්පර 24.7ක තරඟ වාර්තාව. ඒ කියන්නේ සෑහෙන කාලයක් අඩු වෙලා තියෙනවා. එතනින් දැනෙන කාලයක් අඩු වෙලා තියෙනවා. එතනදී විජේසූරිය ඒ වගේම හේරත් දිල්රුක්ෂි දමයන්ති. ඉතින් මොවුන් හොඳ තරඟයක් දීලා තියෙනවා. SLAWC කියන එකෙන් හොඳම කම්පිටිෂන් එකක් තිබිලා තියෙනවා මෙවර යුද හමුදා මල්ග තරඟාවලිය තුල. මට විශේෂයෙන් අවධානය ලක් වුණා එක ඉසව්වක් ගැන. අරුණ දර්ශන අපේ ඔලිම්පික් ඊළඟ බලාපොරොත්තු වෙන්නේ ඔහු ගෙවර පැවතුණු ඔලිම්පික් තරඟාවලියේදී සෙමි ෆයිනල්ස් රවුන්ඩ් එකේදී ඔහු තරඟ කරා. ඉතින් එතනදී හොඳ තරඟ කාලයක් එන්න පුළුවන් වුණා. 45 බැරි එක බ්‍රේක් කරලා ඉවරලා තප්පර 44 කියන තරඟයට කාලයට එන්න උට හැකි වුණා. ඉතින් මෙතනදී ආයෙත් මීටර් 200 තරඟයත් ඔහු තරඟ වදිනවා. ඉතින් මීටර් 200 දී මීට් රෙකෝඩ් එකක් නොවුනට තප්පර 20.5 හොඳ තරඟ කාලයක් වාර්තා කරන්න හැකියලා තියෙනවා අරුණට. ඔව් රෙජිමන්ට් එක SLA රෙජිමන්ට් එක සෑහෙන හොඳ ෆෝම් එකක ඉන්නවා අරුණත්. නමුත් ඉතින් ඔහුගේ මීටර් 400 තරඟ යන තප්පර 45ට ආපහු ගිහිල්ලා තියෙනවා. දේශීය වශයෙන් පැවැත්වෙන තරඟවලදී මේ වගේ කාලයක් වාර්තා වෙනවා කියන්නේ ඉතාල හොඳයි කියන එක තමයි මගේ ළඟ අදහස. මම හිතන්නේ ක්‍රීඩාව ගැන ඒ ඉවෙන්ට් එක ගැන දන්න කට්ටිය දන්නවා මේ කාලය කොච්චර හොඳද ඒ තරම් වටිනවද කියන එක. අපි බලාපොරොත්තු වෙන්න ඕනේ පළමු දෙවෙනි ස්ථාන වලට වඩා ඉතින් එහාට ගියේ හොඳ තරඟ කාලයක් ඒ වගේම මේ වගේ මීට් රෙකෝඩ් බ්‍රේක් වෙන්න දුවන එක තමයි වැදගත් වෙන්නේ. මම හිතන්නේ ක්‍රීඩකයෝ බලාපොරොත්තු වෙන්නේ ඒ දේව තමයි ක්‍රීඩකයෝ විදිහට. ඉතින් මට ඒ හින්දායි මේ මීටර් 100 ඉවෙන්ට් එක ගැන මට හැකියටුනේ. මොකද මේක හොඳ තරඟ කාලයක් එක්ක මේ හොඳ රේස් එකක් ගිහිලා තියෙනවා. ඒ නිසා තමයි මේ මීට් රෙකෝඩ් බ්‍රේක් වෙන්නේ. ඉතින් මේ වගේ තමයි වෙන්න ඕනි කියන එක. ඒ වගේම ඉතින් විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකා යුද හමුදාවට සහ ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ තරඟ පවත්වලා මේ වගේ ක්‍රීඩක දිරිමත් වෙලා ඒ වගේම ඔවුන්ගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක මේ වගේ හොඳ තත්ත්වයක තියෙනවාට ඒ වගේම සියලුම ක්‍රීඩකයන්ට සහභාගී වූ පරාජය වූ දිනපු සියලුම ක්‍රීඩකයන්ට අපේ උණුසුම් සුබපැතුම් එක් කරන්න ඕනේ. ඒ වගේම ඔවුන්ට ඉදිරියට මීට වඩා ලොකු ජයග්‍රහණ වලට යන්න හැකියාව දර්ශනය ලැබේවා කියලා ග්‍රීනල් ස්පෝර්ට් අපි ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ ප්‍රාර්ථනා කරන්න. මේගොල්ලෝ දිනුනොත් තමයි අපේ රටේ ක්‍රීඩාවක් දියුණු වෙන්නේ. ඊට අමතරව ඉතින් අපි ස්කූල් ලෙවල් එකත් හැදීගෙන එනවා. අපි දන්න හොඳ තැනකට. ඉතින් අපි සරලව කෙටියෙන් කතා කරා 60 වන යුද හමුදා මල්ග්‍රහ තරඟාවලිය ගැන. ඉතින් මේ තරඟාවලිය පුරාවටම අපි හොඳ දේවල් ගොඩක් දැක්කා. ඉතින් ලබන අවුරුද්දේ මීටත් වඩා මේ රෙකෝඩ්ස් බ්‍රේක් වෙලා රෙකෝඩ් 20ක් 30ක් බ්‍රේක් වෙලා හොඳ තරඟයක් ලැබෙන්න අපිට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් ඕගොල්ලන්ගේ අදහස් ඒ වගේම යෝජනා හැමදේම කමෙන්ට් කරන්න, ඒ වගේම ලයික් කරන්න. මම වගේ එහෙනම් දිගටම නැදලා ඉන්න ග්‍රීනල් ස්පෝර්ට්ත් එක්ක අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.